අපේ රටේ තියෙන ලොකුම අරුබුදය තමයි බෙදීම කියන එක. අපි හැම දෙයකටම බෙදිලා ඉන්නේ. ඉස්තර දිසාව හදන්න මිනිස්සු බෙදුන්නේ නැහැ. සෑය හදන්න මිනිස්සු බෙදුන්නේ නැහැ. හැබැයි අද ගම හදන්න මිනිස්සු බෙදිලා කාර්යාල හදාගෙන. රට හදන්න මිනිස්සු බෙදිලා. වසර 75ක් තිස්සේ සංවර්ධනය වෙනවා කී දඟලන රටේ ගමකට ගියොත් ළමයිගෙන් 160 70කට මේ වෙනකොට මන්ද පෝෂණේ. බහුතරයක් මිනිස්සුන්ට හරියමං වැසිකිලි පාසුකම් නැහැ. රටේ සාමාන්‍ය මිනිස්සුන්ට වගා කරගත්ත දේ විකුණ ගන්න බෑ. අතරමැදිය හූරගෙන කනවා. ලෙඩක් ටිකක් ඇවිල්ලා බෙහෙත් යන්න ඉස්පිරිතාලේ ගිහපුවාම ඒවා ෆාමසි වලට ලියනවා. ඒක ගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ. පපුවේ අමාරුවක් ඇවිල්ලා ඉස්පිරිතාලේ ගිහපුවාම ඔපරේෂන් එකට දින දෙන්නේ මාස 3කට විතර පස්සේ. සමහර මිනිස්සු දින එන්න කලින් මැරලා යනවා. අපේක්ෂාරෝහලේ නැති බෙහෙත් ඉස්සරහා ෆාමසි වල ලක්ෂ 6මාරකට විකිනනවා. මේ රටේ දුප්පත් මිනිස්සු කියන්නේ මරන්න ඉන්නේ සත්තුද? රටේ බහුතරයක් ළමයි ඉගෙන ගන්න හරියමං ඉස්කෝල නැහැ. ඉස්කෝලේ තිබුණත් ඒවට ගුරුවරු නැහැ. ගුරුවරුන්ට හරියමං වැටුපක් නැහැ. සල්ලි තියෙන මිනිස්සුන්ගේ දරුවෝ යන ඉස්කෝලයි අපි යන ඉස්කෝලේ අතර වෙනස අරන් බලන්න. හරියට අහසයි පොළොවයි වගේ. ඔය වංචාව සහ දූෂණය කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න නෙමෙයි. ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ කෝටි ජය වාහන 10ක කියත්. ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ වාහන නිමිති හදලා කෑවත්. ඒ මිනිස්සුන්ගේ අවමය ජීවත් වෙන එක. මේ විශ්වය කියන්නේ හරියට වේදිකාවක් වගේ. අපි හැමෝම මේකේ රඟපාන නළු නිළියෝ ටිකක්. අම්මා අම්මාගේ චරිත රඟපානවා, තාත්තා තාත්තාගේ චරිත රඟපානවා, ස්වාමියා ස්වාමියාගේ චරිත රඟපානවා, බිරිඳ බිරිඳගේ චරිත රඟපානවා, ගුරුවරු ගුරුවරුන්ගේ චරිත රඟපානවා, සිසු දරුවන්ගේ චරිත රඟපානවා. මේ වගේ අදාළ චරිත රඟපාලා ඒ චරිත ඉවර වෙද්දී හැමෝම වේදිකාවෙන් බැහැලා යනවා. මේ වගේ තමයි සතර මහා භූතයන්ගෙන් හටගත්ත මේ සියලු සත්වයන් වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. Taman දුක් විඳින්මින් සසර ගමනේ ඔහි සැරිසරන. ඔබ මහ ලොකු වැඩෙක් කියලා හිතන්න එපා කවදාකවත්.